විදේශීය අධිරාජ්‍යයන් පූජනීය භූමියට පා තැබූ විට එක් සිංහෙක් දේශය ආරක්ෂා කිරීමට නැගී සිටියේය. කුමරයෙකු ලෙස උපත ලැබුවද විනයෙන් සහ යුද්ධයෙන් ඔප්නැංගේය. ටිකිරි බණ්ඩාර. මුල්ලේරියාවේදී ආක්‍රමණිකයන් බිය ගැන්වූහ. එදා පටන් ඉතිහාසය ඔහුව නම් කළේ රාජසිංහ සිංහ රජු ලෙසයි. පෘතුගීසීන් වෙව්ලූහ. මන්ද ඔවුන් කිසිදා රාජසිංහ වැනි රණශූරයෙකුගෙට මුහුණ දී නොතිබුණි. වානේ කැඩී ගියේය. තුවක්කු අසාර්ථක විය. ධෛර්යය සටන් බිමට ආධිපත්‍යය දැරීය. මුල්ලේරියාවේදී පෘතුගීසීන් රාජසිංහ අතින් දරුණු සහ අමතක නොවන පරාජයක් ලැබුවා. එය ඔවුන්ගේ අධිරාජ්‍ය මුළුමනින්ම කම්පා කළ දරුණු පහරක් විය. රාජසිංහගේ පාලන සමය ස්වර්ණමය යුගයක් දල්වාලීය. සීතාවක නොසැලී බලසම්පන්නව අධිරාජ්‍යයන්ට පවා බීතියක්ව පැවතුණි. සීතාවක සිංහයා කොළඹට පා තැබුවේය. බලගතු කොළඹ කොටුව දන ගැස්සවීමට දිවුරුම් දී ඇත. මහනුවර රාජධානියේදී විමල ධර්මසූරිය රජතුමා රාජසිංහ රජතුමාට දෛවෝපගත අභියෝගයක් කළේය. දිවය ඔහුට එරෙහි විය. සීතාවක සිංහයා වූ රාජසිංහ රජු සැඟවුණු උණබම්බු උලකට හසු විය. ඒ අනුව සීතාවක සිංහයා වූ රජසිංහ රජුගේ ජීවිතය අවසන් විය. ඔහුගේ ධෛර්යය සහ උරු සැමියන් වියකී ගියා. ඒත් ඔහුගේ ගර්ජනාව තවමත් දෝංකාර දනවා.